අපි අහලා තියෙන වචන තියෙනවා දැන් කටුක වචන කියලා වචනයක්. දැන් කටුක වචන කනට අමිහිදි. ඉතිගාම මෙයා මොකද කරන්නේ කටුක වෙන පුද්ගලයා. ශනික කෝපයටපත් වෙලා. කටුක අදහස් කටුක වචන කටුක ක්‍රියා මතු කරනවා. මූණ එකපාර කළු වෙලා. ආචාර්ය මූණ රතු කරගන්න. සුදු වැලි කරගන්න. එක එක විදිහට හෙළවෙනක් කරනවා. මේ කටුක දේවල් උස්සගෙන ජීවත් වෙන යම් කිසිලෙක ඉන්නවා නම් ශිෂ්ට සමාජයක් අවංක වැඩක් කියලා පිළිගන්නේ නැහැ. මේ සමාජය තුළ යාර හිත වෙනවා නැමිලා යන්නේ. අවංකව නෝස්සගෙන ඉන්න බෑ. ශිෂ්ට සමාජය තුළ ඒ කටුක අදහස් කියන කෙනාට. ඒ විදිහට ඉන්න බෑ. කටු උත්සාහගත සංකාරයක් ලැබෙනවා. ඒතර යාගේ බලාපොරොත්තුව කටු උත්සාහ ගන්නම ඉදිරියට ඉන්න. මොනවා හරි කියනවත් මම දන්නවා ටිකක් කතා කරන්න හැටි. අනාගතේ බලාපොරොත්තු තියාගෙන කටු උත්සාහ ගන්න. කටු උත්සාහ ගන්නේව අරගෙන ගිහිල්ලා තමයි කටු උත්සාහගත සංකාරයේ කටු උත්සාහගත විඥානි තමයි බලාපොරොත්තු. හිත තිබුණා. ආගන්තුක උපක්ලේශයන් නිසා කටුක බවට පත් කරගත්තා. ඒතර විඥානයක් වෙනවා. මේ කටුක සංකාර නිසා කටුක විඥාන හටගත්තා. කටු උත්සාහගත සංකාර වලින් කටු උත්සාහගත විඥාන පහළ වුණා. ඊට පස්සේ එයා ඒකෙනම ගැළපෙනවා තමයි අහු කුමුල් වල හැමතැනම තේලම් ආයක එකක් අරගෙන මොකද මට කිව්වේ මෙයා මොකද මට කියලා හොයන්නේ. අනු පාඩු හොයන්නේ අදපත්තු හොයන්නේ. ඒවා තමයි මේ විපඳු බලාපොරොත්තු සහගත හිතේ බැහැගන්නේ කොච්චරයි. වෙන ධර්මයක් බහින්නේ. කටු උත්සාහගත නාම රූප තමයි ඒකේ බැහැලා. ඒක එයාගේ ඇස කන දිවනාසය ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රිය හයට. ඉන්ද්‍රියන් වශයෙන් නිශ්චලව තියෙන්න දෙන්නේ නැහැ. මේවා කලබෝල කටු උත්සාහගත වැඩවලටම ආයතන කරනවා. ඒකට ආයතන කරගන්න. ආයස්ථාන කියන්නේ එකතු කරන ස්ථාන කරගන්න. කටු උත්සාහන වැඩ පිළිල එකතු කරගත්තොත් එයාට කටු උත්සාහගත සලආයතන මෙලෝදියව පහළ වෙනවා. සලආයතන යම් විදිහක්ද ඒවා ගැටීමෙන් ලබන ස්පර්ශයක් ඒ જાතියේ ස්පර්ශයක්. කටු උත්සාහගත ස්පර්ශයක් එයාට පහළ වෙනවා. සලආයතන පත්‍ය පස්සෝගිය. පස්සපත්‍ය වේදනා කියලා යම් වින්දනයක් විඳිනවා නම් කටුක දේවල් උත්සාහගෙන ඇසු කිරීමේ වින්දනේ තමයි උට හම්බ වෙන්නේ. ඔය එක පිය කර. ඔය අනුක කටුක විදිහට අනුක දොස් කියන්න එපා. අනුක වැඩ හොයන්න එපා. තමගේ වැඩ බලා ගන්න කියනකොට කැමතියි. කැමැත්ත මොකද්ද? අන්න උපාය. සංහා විච්ඡේදනේ එතනයි. තණ්හාවුනේ එතන. කටු උත්සාහගත තණ්හාවම කියනවා කටු උත්සාහගත තණ්හාවේ හාවු. හාවුනේ යම් තරමේද බැඳෙන්නේ එතන. උපාදානෙ එතන. කටු උත්සාහගත දෙන උපාදාන කර ගන්නවා මෙලෝ. ඔව් ඒ බවටපත් වෙනවා. තිරිසම් බවට අයිති කටු උත්සාහගත බවටපත්. භවපච්චා ජාති කියලා මිනිස් කය අරගෙන කටු උත්සාහගත ජාතියේ ජීවත් වෙනවා. මෙලොවේ මරණකොට උපාදානෙ වෙලා තිබුණේ ඒක නා උපාදාන පච්චය භව කියලා උප්පත්ති භවයේ නැගිලා උප්පත්ති ජාතිය වශයෙන් කටු උත්සාහගත ජාතියක් ලැබෙනවා. උන් කියනවා කටු උත්සාහ. එන කටුසු ජාතියේ උපදින සංකාරය. සංකාරයට කැමති කටුසෙක් වෙන්නේ කැමති නැහැ. කටුසෙක් කෙනෙක් කොච්චර කැමති නැත්නම් සංකාරයට කැමති නැහැ. කටුසෙක් කෙනා හේතුවේ ඵලයේ. ඊට පස්සේ ඌ මොකද කරන්නේ? විලාවට හසු වෙනවා. විලාවට සුදු වැලි වෙනවා. විලාවට පාට වෙනවා. අර ලස්සන තිබිච්ච මොන පොඩ්ඩක් යන බුම්බ ගන්න. කටුසු කරලා. කටු බැලලි වාගේ කටුසී වාගේ කොහොම කතාවට කියනවා. ඒකම කටුසෙක්.